තැඹිලි ගෙඩියක් කපයි. ඊයා මොනවාද මේ නටු ගෙඩියක් කපලා තින්නේ? හොඳ තැඹිලි ගෙඩියක් කපනවාකෝ. අපෝ ඔක්කොම නටු තැඹිලි තින්නේ මේ ගෑණි ගාව. දෙනවා කපට 30යි. මොකෙන්ද මම මේක බොන්නේ? ස්ටෝ එකක් දෙනවා. අනේ මිස් බීම බට යන්න නැහැ. ලිප්ස්ටික් ගාලා මේකප් දාලා මං කොහොමද ස්ටෝ එකක් නැතුව මේක බොන්නේ? අනික මගේ ඩ්‍රෙස් එකෙත් හැලෙනවනේ. මට නම් එපා මේ මල ජරාව. සමසෙම බොනවා. බබා මොනවාද ඔය? මෙන්න මෙහෙ එන්න බබා යන්න. බබා මං අරට සල්ලි දීලා එන්න පොඩ්ඩක් ඉන්න. සමසේ හොඳ වෙලාවට කට අහගෙන හිටියේ. මගේ අක්කා පාරේ තැඹිලි කපනවා කියලා දැනගත්තා නම් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාව දාලා යනවා. පුදුමයි තමුසේ මොලේ ඇති වැඩක් කරා. මල්ලි ඒ ගෑනු ළමයා නම් ඔයාට ගැලපෙන්නේ නැහැ පොඩ්ඩක්වත්ම. ඕක අදම නවත්තලා දාන්න. තමුසේට ඉරිසියාව. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සල්ලි තියෙන හින්දා මං ගොඩයි කියලා තමුසේ බයයි. ඒකයි තමුසේ ඔය කියවන්නේ. ඔන්න බලනවා. තව මාස 6ක් යන්න කලින් මං කෝටිපතියෙක් කියලා මෙතනට වාහනයක් බස්සන්නේ නැද්ද කියලා. බබා ඔයා දන්නවද අපේ ඩැඩි කවදා හරි මම මැරි කරන කෙනාට තමයි යාගේ ඔක්කොම බිස්නස් බාර දෙන්න ඉන්නේ. ඔයාගේ තමයි ඉතින් මේ හැමදේම. හැබැයි පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒ මොකද්ද ඒ? ඔයා දන්නවනේ බබා අපේ ඩැඩිට ලංකාවේ පිටරටයි බිස්නස් තියෙනවා කියලා. අනික එයාට ඉන්නෙත් මං විතරයිනේ. අපේ තාත්ති පුංචිම තැන ඉඳන් පටන්ගෙන තමයි අද වෙනකොට ලොකු බිස්නස්මන් කෙනෙක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ තාත්ති මටත් හොයන්න ඒ වගේ මහන්සියෙන් දියුණු වෙච්ච කෙනෙක්. ඉතින් බබා මං හිම් බිස්නස්මන් කෙනෙක් නෙමෙයිනේ. ඔයාලා තාත්තා මට කැමති වෙන එකක් නැහැ. ඒක තමයි බබා මම මේ ඔයාලට කියන්නේ නැහැ. මට ඕන නැති කරගන්න බෑනේ. ඉතින් ඔයා මට කරන්න ඕන දේ කියන්නකෝ. ඔයා දන්නානේ ඔයා වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයාගේ අම්මයි තාත්තයි නැති වෙනකොට ඔයාගේ ගේ ඉඩමයි ඔයාගේ නමට ලිව්වයි කියලා කිව්ව නේද? ඔව් මට කියලා තියෙන්නේ එච්චරම තමයි. ඒක තමයි. ඔයා ඉක්මනට ගෙදර ගිහලා ඉඩමේ ඔක්කොයි ලේකිවිලි ඔක්කොම ටික අරගෙන එන්න. ඒ ඔක්කොම මොකටද? අයියනේ මම ඔයාට මෙච්චර වෙලා කිව්වේ අපේ ඩැඩි ඔයාට කැමති වෙනවා බිස්නස්මන් කෙනෙක් කියලා පෙන්නුවොත් විතරයි. මේ අහන්නකෝ බබා. දැන් අපි ලෝයල් ළඟට ගිහිල්ලා ඔයාගේ ඉඩම මගේ නමට පවරන්නකෝ. එතකොට මං හෙටම ජොයින්ට් account එකක් ඕපන් කරලා අපි දෙන්නගේ නමට බිස්නස් එකක් පටන් ගන්න. එහෙනම් බබා ඉක්මනට ගෙදර ගිහලා ඩොකියුමන්ට්ස් ටික අරගෙන එන්න. අදින් පස්සේ ඔයා කෝටිපතියෙක් තමයි. බබා ඉඩමේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටිකයි ඔක්කොම හරි නේද? ඔව් ඔක්කොම ගන්න කරලා තියෙන්නේ. ලෝය එන ගමන් කිව්වා ඉන්නේ අදම වැඩේ ඉවරයක් කරලා දාමු. අක්කේ අනේ අක්කේ මට සමාව වෙන්න. ඔය කිව්වේ හැමදේම ඇත්තක්කේ. අර ගෑණි මාව විනාශ කරා. මං කිව්වනේ මල්ලි ඔයාට ওই ටික වෙනවා කියලා. කොහෙද මට හුඟකන් දුන්නේ නැහනේ. ඔයාට මතකයිද මල්ලි කමල් අයියා මං අවුරුදු 8ක් යාළුලා ඉඳලා කසාද බඳින්න ගියේ. අපි දෙන්න අතරට තුන්වෙනියෙක් වෙලා ඇවිල්ලා. ඒ මිනිස්සයාට තිබ්බ එකම රබර් ඉඩමක් ලියාගෙන මගේ කසාදෙත් කැඩේ ওই ගෑනු මිනිස්සයා තමයි. ඔයා නම් දැන් හොඳ දැනක ඉන්නවා නේද අක්කේ? අහන්නකෝ මල්ලි මං ඒ කාලේ පාරේ තැඹිලි විතරනකොට ගොඩාක් ලොකු වාහන වලින් මහත්තුරු ඇවිල්ලා මට එක එක රස්සාවල් වලට කතා කරා. වෙන වෙන කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න වැරදි වැඩ වලට ගොඩක් කතා කළා. මං කවදාවත් ඒ දේවල් වලට ගියේ නෑ මල්ලි. ඔයා දන්නවද? සාර්ථකත්වයට යන්න කෙටි පාරවල් නෑ. පඩිපෙළ නැගගෙනම යන්න වෙනවා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සල්ලි තියෙන හින්දා මං ගොඩයි කියලා තමුසේ බයයි. ඔන්න බලනවා. තව මාස 6ක් යන්න කලින් මං කෝටිපතියෙක් කියලා මෙතනට වාහනයක් බස්සන්නේ නැද්ද කියලා. කොච්චර ජීවිතේට මිනිස්සු ආව ගියත් මල්ලි ලේ බැඳීම් තරම් අපිට වටින දෙයක් තවත් නැහැ. මතක තියාගන්න වතුරට වඩා හැමතිස්සෙම ලේ ඝනකමයි කියලා. මං අලුතෙන් දාපු රෙස්ටොරන්ට් එකේ වේකන්සි කීපයක් තියෙනවා. ඔයා ඉන්න මාත් එක්ක වැඩ කරන්න. අවංක ගෑණියගේ ජීවිතේ දුෂ්කරයි තමයි. හැබැයි නම්බුකාරයි.